මානව පරිණාමය කියන්නේ හිතාගන්න බැරි අමුතු කතාවක්. තවත් විදිහකට කිව්වොත් ඒක අභිරහසක්. අපි අද සිටින බුද්ධිමත් නිර්මාණශීලී ජීවීන් බවට පත් වූ ආකාරය ගැන හිතන එකත් තවත් විදිහකට අභිරහසක්. විද්‍යාඥයන් සාමාන්‍යයෙන් ඒක පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපේ ශරීර අපි භාවිතා කරපු මෙවලම් සහ අපේ මොලේ ප්‍රමාණයේ වෙනස්කම් හරහා. නමුත් සමහර අසාමාන්‍ය අදහස් වලින් පේනවා අපේ මුතුන් මිත්තන් අනුභව කළ ආහාර වගේ තවත් සාධක මේ අසාමාන්‍ය බුද්ධියට හේතුවක් වෙන්න ඇති කියලා. මේ අදහස් වලින් ටිකක් අමුතු එකක් තමයි the stoned ape theory එක. එහෙමත් නැත්නම් මත්තුණු වානරයාගේ කතාව. ඒක අපිට කියනවා කොහොමද මැජික් 7ක් මිනිස් පරිණාමයට හේතුනේ කියලා. ටිකක් වෙනස් විදිහේ කතාවක් තමයි. එහෙනම් කෝපි එකක් දාගෙන ලෑස්ති වෙන්න අපි යමු අපේ වීඩියෝ එකට. මත්තුණු වානරයාගේ න්‍යාය මුලින්ම යෝජනා කළේ ප්‍රසිද්ධ ජනවාර්ගික උද්භිද විද්‍යාඥයෙක් සහ දාර්ශනිකයෙක් වෙච්ච ටෙරන්ස් මැකේනා විසින්. මැකේනා විශ්වාස කළේ වසර මිලියන ගානකට කලින් මුල් මිනිස්සු අමුතු මායාවන් ජනනය කරන ඒ වගේම අමුතුම විදිහේ මානසික මායාවක් ඇති කරන සිලොසයිබින් හතු හොයාගෙන ඒවා කාලා තියෙනවා කියලා. මේ න්‍යායට අනුව මේ හතු අපේ මුතුන් මිත්තන්ට ඉතාමත්ම හොඳ චින්තනයක්, නිර්මාණශීලීත්වයක්, ඒ වගේම sannivedana කුසලතා වර්ධනය කරගන්න උදව් වෙලා තියෙනවා. මේ හතු වල කුඩා මාත්‍රාවලින් දර්ශනය තියුණු කරන්න පුළුවන්. ඒ නිසාම වෙන්න පුළුවන් මුල් මිනිස්සු වඩා හොඳ දඩයක්කරුවන් බවට පත් වෙන්න ඇත්තේ. තරමක් වැඩි ප්‍රමාණවලින් පරිභෝජනය කළාම මේ හතු පරිකල්පනය සහ වියුක්ත චින්තනය වැඩි දියුණු කරනවා කියලා එයා තවදුරටත් කියනවා. මේක මිනිස්සුන්ට භාෂාවක් භාවිතා කිරීම, කලා නිර්මාණ කරන්න, ඒ වගේම සංස්කෘතික භාවිතයන් වැඩි කරගන්න ඉඩ හැදුවා කියලාත් එයා කියනවා. සමහර න්‍යායවේදීන් තර්ක කරනවා මනෝ විශ්ලේෂණ අත්දැකීම් මුල් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික හැඟීම් සහ තමන්ගේ පැවැත්ම ගැන දැනුවත්ව මේ ලෝකෙන් ඔබට තියෙන දේ ගැන හිතන්න පටන් ගත්තෙත් මේව වලින් ලැබිච්ච බලපෑමෙන් කියලා. මේ න්‍යාය පිටුපස්සේ තියෙන ප්‍රධාන අදහස තමයි මේ හතු මොලේ සෙරටෝන් පද්ධතියට කෙලින්ම බලපෑමක් එල්ල කරනවා. ඒක මනෝභාවය සහ සංජානනයට බලපෑම් කරනවා. මේ පද්ධතිය යම් විදිහකට උත්තේජනය කළොත් අලුත් චින්තන ක්‍රම, ගැටලු විසඳීමට අලුත් ක්‍රම සෙවීම සහ සමාජ බැඳීම් ඇති කරන්නත් හේතුවක් වෙනවා. අපි අද ලෝකයේ ගත්තොත් මත්ද්‍රව්‍ය වලට පුළුවන් යම් විදිහකට මිනිස්සු එකතු කරන්න. ඒ වගේම මේ හතු යම් විශේෂ සමාජීය බලපෑමක් ඇති කළා වෙන්න පුළුවන්. මේ බලපෑම් මානව පරිණාමයේ යම් තීරණාත්මක කාලයකදී සංජානන වර්ධනය වේගවත් කළා වෙන්න පුළුවන්. කොහොම වුණත් ස්ටෝන්ඩ් ඒප් න්‍යාය අහන්න ආස හිතෙන දෙයක් වුණත් ඒකේ කරුණු මධ්‍යස්ථයි. 100% ඇත්ත කියලා අපිට පිළිගන්න අමාරුයි. ඒ වගේම තමයි අපේ මුතුන් මිත්තන් සිලොසයිබින් හතු පරිභෝජනය කළ බවටත් ඒව පරිණාමයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා කියලත් ඔප්පු කරන්න පොසිල හෝ විද්‍යාත්මක සාක්ෂි නැහැ. අපිට වීට අවුරුදු 3000කට විතර කලින් වගේ මේ හතු මිනිස්සු කෑවා කියන්න සාක්ෂි නම් තියෙනවා. නමුත් පරිණාමයට මේක බලපෑවා කියලා නම් සාක්ෂි හොයාගන්න නැහැ. ගොඩක් විද්‍යාඥයන් තර්ක කරනවා මිනිස්සු බුද්ධිමත් උනේ ප්‍රධාන වශයෙන්ම පාරිසරික අභියෝග, මෙවලම් සැදීම සහ සමාජ සහයෝගීතාවය නිසා කියලා. කෙසේ වෙතත් මනෝවිද්‍යාව පිළිබඳ නවීන පරීක්ෂණ වලින් පෙනී යනවා මේ හතු වල තියෙන සංයෝග ඇත්ත වශයෙන්ම නිර්මාණශීලීත්වය, සංජනන නම්‍යශීලීතාවය, ඒ වගේම චිත්තවේගී අවබෝධය වැඩි දියුණු කරන්න පුළුවන් දේවල් කියලා. එතකොට යම් විදිහකට මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. මැජික් හතු ප්‍රධාන සාධකයක් නොවනත් මේ ස්ටෝන්ඩ් ඒප් න්‍යාය පරිණාමය ගැන වෙනස් විදිහට හිතන්න අපි යොමු කරනවා. ඒ කියන්නේ මිනිස් මනසේ වර්ධනයට පැවැත්මේ අවශ්‍යතාව පමණක් නෙමෙයි විඥානයේ සහ නිර්මාණශීලීත්වයත් පුළුල් කරන්න පුළුවන් කියලා පරීක්ෂණ මගින් හෙළි වෙලා තියෙනවා. කොහොම නමුත් මේ වීඩියෝ එක බලලා දැන් මැජික් හතු හොයන්න එපා. මගේ පුද්ගලික අත්දැකීමක් ඕගලන් එක්ක කිව්වොත් ස්වභාවික පරිසරයේ මට මේ හතු හම්බෙලා තියෙනවා. නමුත් ලංකාවේ නෙමෙයි. නමුත් මම මේ වගේ අභියෝගයක් ගන්න හිතුවේ නෑ. කොහොම වෙතත් ස්වභාවික පරිසරයේ මේවා තිබ්බත් ඒවා ළඟ තබා ගැනීම, ඒ වගේම විකිණීම නීතියේ දැඩි දඬුවම් වලට වාට ලක් වෙන්න පුළුවන් හේතුවක්. ඉතින් දැන් වාට අදහසක් ඇති මැජික් හත්තක් හරි කාලා මොලේ වර්ධනය කරගන්න. එහෙනම් මම කියන්නම් ඒක හොයාගන්නේ කොහොමද කියලා. තාමත් ඉන්නව නේද? හොඳට තියේ මැජික් හතු කෑවොත්. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන වාට කියන්න අනිවාර්යයෙන්ම අදහසක් ඇති. ඒ හැම දේ ගැනම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න.
වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.